හෙලෝ කොහොමද ඉතින්? අද අපේ සෙට් එකක් නැහැ යාළුවෝ ටික. මං පොඩි මටයක් දාන්න කියලා යනවා. පොඩි කිව්වට පොඩිමත් නැහැ. මං ඉන්න සිටි එකේ ඉඳලා කිලෝමීටර් 1100ක් විතර තියෙනවා. කුම්මින් කියන සිටි එකට මේ මං චීනේට ආවට පස්සේ ගිහිල්ලාම නැහැ කොහෙවත්. අද තමයි පළවෙනියටම යන්නේ. යන්න හිතන් ඉන්නේ බුලට් ට්‍රේන් එකේ. ගිහිල්ලා නැහැ මගේ ෆස්ට් ටයිම් මේ යන්නේ. මම යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. බලමු ගිහිල්ලා කොහොමද යන්නේ කියලා. දැන් මම ඉන්නේ ස්ටේෂන් එකේ. අපි ගිහිල්ලා බලමු කොහොමද යන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා මම දන්නෙත් නැහැ. හොයාගෙන තමයි යන්න වෙන්නේ. බලමු ගිහිල්ලා. මම ඉන්නේ ස්ටේෂන් එක ඇතුලේ මම ටිකට් එක නම් බුක් කරලා ඉවරයි. ගිහිල්ලා බලන්න ඕනේ දැන් මගේ කෝච්චි එන ගේට් එක මොකක්ද කියලා. කෝච්චි නම්බර් එකට තියෙනවා ගේට් එකක්. දැන් මේ ඉස්සරහා පේනවා 1B කියලා ගහලා තියෙනවා. එතකොට මේකට අදාළ කෝච්චිය අර අතන උඩ තියෙන ටීවී එකෙන් තමයි පෙන්වන්නේ. බලමු මගේ කෝච්චිය කොතනට දෙන්නේ කොහොමද යන්න තියෙන්නේ කියලා. ටීවී එක බලලා ඒකෙන් අංකේ හොයාගෙන ඊට පස්සේ ගේට් එක ගාවට ගිහිල්ලා ඉන්න ඕනේ. මට යන්න තියෙන කෝච්චිය තියෙන්නේ හරි G2891 කියන එක. පළවෙනි එකේ අර අන්තිමටම තියෙන එක 15:49ට තමයි කෝච්චිය එන්න තියෙන්නේ. මෙන්න මේ කෝච්චිය. ඒකේ තියෙන්නේ 2A 3A 2B 3B කියන ගේට් ටික. මම එතකොට මේ ගේට් එක ළඟට වෙලා ඉන්න ඕනේ. එහෙම තමයි කියන්නේ මම අහගත්ත විදියට එහෙම කියන්නේ කිව්වේ. අපි ගිහිල්ලා බලමු දැන් ඉතින් කොතනටද යන්න තියෙන්නේ කියලා. අම්මා මෙතනම තියෙනවා මේ 3B 2B කියලා. එහා පැත්තේ තියෙනවා 2A 3A කියලා. මං යන්න ඕනේ එතනට. තව පැයක් විතර තියෙනවා මේ කෝච්චිය එන්න. මං කලින් ආවා ඉතින් වැඩේ දන්නෙත් නැති හින්දා. ඉතින් කොහෙන් හරි වාඩිලා ඉන්න ඕනේ ෂේප් එකේ කෝච්චිය එනකම්. මෙන්න මේ ගේට් එකට හරි මේ ගේට් එකට හරි තමයි මං එන්න ඕනේ. මං දැන් යනවා ඉතින් කොහෙන් හරි වාඩි වෙන්න කියලා. බලමු. ඒ දැන් වෙලාව 3:00යි. මම යන්නේ ඉන්න ට්‍රේන් එකේ ඉන්නේ 3:50ට. එතකොට කට්ටිය ඉතින් මෙතන පොලිං හැදිලා ඉන්නවා. සාමාන්‍යයෙන් ට්‍රේන් එකේ එන්න පැය කාලකට වගේ කලින් ප්ලැට්ෆෝම් එක ඇතුළට දානවා. මෙතනින් ඔය ඉස්සරහා තියෙන චෙක් පොයින්ට් එකකින් අපේ ටිකට් චෙක් කරලා ඔක්කොම චෙක් කරලා මෙතනින් ඇතුළට දානවා පැය කාලකට කලින්. මේ පැත්තේ පොලිමේ ඉන්නේ මෙහි කියන්නේ චයිනා ඩෙන්ටි කාඩ් එකක් තියෙන ඒ කට්ටිය දැන් අපිට ඩෙන්ටි කාඩ් නැති හින්දා මෙතනින් වෙනම දොරක් තියෙනවා. එතනින් අපේ પાස්පෝර්ට් එක පෙන්නලා මේ තමයි යන්න පුළුවන්. ඒකට අපි ටිකට් එක බුක් කරන්නේත් අපේ પાස්පෝර්ට් නම්බර් එකට. මෙතනින් પાස්පෝර්ට් එක පෙන්නලා ප්ලැට්ෆෝම් එකට යන්න තියෙන්නේ. තාම 3:00යි. තව විනාඩි 5-10ක් යද්දී අපි ඔය ප්ලැට්ෆෝම් එකට දායි ටිකට් චෙක් කරලා අපි බලමු ඉස්සරහට කොහොමද යන්න තියෙන්නේ කියලා. එතකොට මේක තමයි යන්න තියෙන කෝච්චිය. දැන් කෝච්චිය ඇවිල්ලා තියෙන්නේ. මගේ ටිකට් එකේ නම්බර් එකට ට්‍රේන් එක මේ කෝච්චි පෙට්ටියයි සීට් එකයි හොයාගන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ කොයිකද මේ එක කියලා. මගේ ටිකට් එකේ තියෙන්නේ සෙකන්ඩ් ක්ලාස් එකේ 8 වෙනි පෙට්ටිය කියලා. දැන් මම දැන් ආව කෝච්චි පෙට්ටිය හොයනවා.
මේක සෙකන්ඩ් ක්ලාස් 7 වෙනි පෙට්ටිය. එතකොට ඉස්සරහා පෙට්ටිය තමයි. හරි මේක තමයි මගේ ටිකට් එකේ තියෙන මේක. මම දැන් ඇතුළට ගිහිල්ලා මගේ සීට් එක හොයාගන්න ඕනේ. මේ තමයි තියෙන්නේ. බලමු. මම සීට් එක හොයාගෙන වාඩි වුණා. තව ටිකකින් කෝච්චිය යන්න හදන්නේ. දැන් කෝච්චිය යන්න පිටත් වුණා. මගේ ටිකට් එකේ තියෙන්නේ 3:49 කියලා ටයිම් එක. ටිකට් එකේ තියෙනවා වගේම හරියටම 3:49ටම කෝච්චිය පිටත් වුණා. පේනවනේ යාළුවනේ දැන් පැයට කිලෝමීටර් 294යි ස්පීඩ් එක. එච්චර වේගෙන් ගියාට දැනෙන්නේවත් නැහැ. ඒ තරමටම කම්ෆර්ටබල්. මම දැන් පැය 3:00ක් විතර ආවා. තව පැය 3ක් විතර තියෙනවා ගමනට. අපි බලමු. දැන් වෙලාව 11යි. මම කුමින් ස්ටේෂන් එකෙන් බැස්සා. හරියටම පැය 7කින් විතර පස්සේ තමයි මගේ ගමන ඉවර වෙන්නේ දැන්. මගේ ගමන එහෙනම් මෙතනින් ඉවර වෙනවා.